දැන් අහන්නේ මෙයාලගේ y අය තාවර්තය සහ කාණ්ඩයේ නිවැරදිව දක්වන්නේ පිළිතුර. ලේසි. දැන් බලන්න. මෙයා y කියලා පරමාණුවක් නින්නේ. හරිද? එතකොට මෙයාට දැන් පළවෙනි කවචේ ඉලෙක්ට්‍රෝන කොරේ වශයෙන් දෙකක් පිරීලා. දෙවෙනි කවචේ ඉලෙක්ට්‍රෝන 8ක් පිරීලා. තුන්වෙනි කවචේ ඉලෙක්ට්‍රෝන 3ක් පිරීලා. එහෙනම් අපි යා ලියාගත්තොත් ඒවලම 2යි පළවෙනි කවචේ 2යි ඉලෙක්ට්‍රෝන, දෙවෙනි කවචේ ඉලෙක්ට්‍රෝන 8යි, අන්තිම කවචේට 2 3යි. එතකොට මෙයා කවුද? 8යි 2යි 10යි 13යි 13යි. ආවර්තිතව වගේ 13 වෙනියා කවුද? ඇලුමිනියම්. ආවර්තිතව වගේ ගහගෙන තියාගන්න කියලා මම කිව්වා. එතකොට ආවර්තිතව වගේ ගහලා තියාගත්තම 13 වෙනියා කවුද කියලා ටක් ගාලා පේනවා. 13 වෙනියා කවුද නම් මොකද කියන්නේ? 13 වෙනියා ඉන්නේ ආවර්තිතව වගේ ගහලා නම් දැන් ඔයාලා ආවර්තිතව වගේ මෙහෙම ගහලා තියෙනකොට ඔයාලට කාණ්ඩේ කෙලින්ම බලලා දාගන්න උලා. ඒ නැත්තම් අනිත් ක්‍රමය තමයි මෙතන කවච කීයකට පිරීලාද? මෙයා පළවෙනි කවචේ, මෙයා දෙවෙනි කවචේ, මෙයා තුන්වෙනි කවචේ ළමයි. කවච කීයකට පිරීලාද? 3කට පිරීලා. එහෙනම් කවච ගාන සමාන වෙන්නේ මූලද්‍රව්‍යයේ ඉන්න මොකේද? ආවර්තයට. හරිද? කවච ගණන සමාන වෙන්නේ මොකේද? ආවර්තයට. එහෙනම් කාණ්ඩය ගන්න කොහොමද? අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 3යි. එහෙනම් එයා කීවෙනි කාණ්ඩය? අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවද? එයා 3 වෙනි කාණ්ඩය. එහෙනම් අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන ගණන මගින් හම්බෙන්නේ කවුද? එයා ඉන්න කාණ්ඩය. හරිද? එහෙනම් කියන්න දැන් අපි හොයාගත්ත මෙයානේ ඇලුමිනියම්නේ. ඇලුමිනියම් ඉන්නේ එහෙනම් මොකද? කීවෙනි කාණ්ඩයද? 3 වෙනි කාණ්ඩයේ කීවෙනි ආවර්තය? 3 වෙනි ආවර්තයේ ඉන්න කවුද? ඇලුමිනියම්. කොහොමද?